සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අපේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි එකකට අදාළ මූලික දේවල් ටික. ඇත්තටම මේක ගොඩ දවස් ඉඳන් කරන්න හිටපු වැඩක්. අපි අලුත් වැඩසටහනක් විදිහට මේක ආරම්භ කරනවා. මේකෙදී අපි අපේක්ෂා කරනවා මාස දෙකක විතර කාලයක් තුල 10 ශ්‍රේණියේ මුල් පාඩම් වැඩි ප්‍රමාණයක් කියන්නේ 6 වෙනි පාඩමේ දක්වා ඒ කියන්නේ පළවෙනි පාඩමේ ඉඳන් 6 වෙනි පාඩම දක්වා සියලු දේවල් ටික සාකච්ඡා කරන්න. ඊටත් වඩා වැඩි යමකට යන්න පුළුවන් නම් අපි ලොකු ජයග්‍රහණයක් ඒකින් ලබන්න පුළුවන්. විශේෂයෙන් මේ වෙනකොට අපි කරන පාඩම් ටික හැරෙනකොට අපිට පාඩම් 7ක් විතර මේ මාස දෙක තුල කවර් කරගන්න පුළුවන් වුණොත් එකක් තමයි ඒක 10 ශ්‍රේණිය දරුවන්ට ලොකු දෙයක්. මොකද ඔවුන්ට ආයෙත් ඒක මතක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 11 ශ්‍රේණියට 10 ශ්‍රේණියේ මුල් පාඩම් 7 වගේ මතක් කරගන්න තියෙනවා කියලා කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද ඔය දෙගොල්ලම දෙසැම්බර් මාසයේ යාළගේ 3 වෙනි වාර විභාගෙට පෙනී ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය පෙළ දරුවෝ ලබන පෙබරවාරි වල යාළගේ සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙනවා. ඊටත් වඩා මේකෙදී 10 ශ්‍රේණිය දරුවන්ගේ ලකුණු වල වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නම් ඒ සියලු දෙනා මේ 10 ශ්‍රේණියේ මුල් පාඩම් ටික හොඳින් අවබෝධ කරගන්න. මොකද මේක ඇතුලේ මම සාකච්ඡා කරද්දී ගොඩක් දේවල් කතා කරනවා. විභාගෙ ලියන්නේ කොහොමද, පේපර් එකක් ඇතුළට උත්තර ලියන්නේ කොහොමද, ඒ සියලු දේවල් සාකච්ඡා කරන MCQ එකක් නම් කොහොමද ඒක ඇතුලේ MCQ එකේ උත්තර තෝරන්නේ, වැරදිය කොහොමද ඉවත් කරන්නේ, මේ සියලු දේවල් සාකච්ඡා කරනවා. අපි මේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම් ටික කියන්නේ මුල් වීඩියෝ දෙක විතර විශේෂයෙන් YouTube හරහා ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන වීඩියෝ එකක් විදියට. එතකොට ඔයාලට පුළුවන් ඒ එක්ක ඊටු ටික Zoom meeting හරහා සම්බන්ධ වෙලා ඉගෙන ගන්න. මේක සම්බන්ධව තොරතුරක් දැනගන්න ඕන නම් ඔයාලට WhatsApp පණිවිඩයක් කරහා සම්බන්ධ වෙලා අපිට අපෙන් තොරතුරු ගන්න පුළුවන්. 076යි 4100 426 කියන නම්බර එක යටතේ 076යි 4100 426 යටතේ ඔයාලට ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මේක විශේෂයෙන් මට නිතර හම්බෙන්නේ නැති දරුවෝ ඉන්නවා මේකට විතරක් සම්බන්ධ වෙන. එයාලට කොහොමද සම්බන්ධ වෙන්නේ, මේකත් එක්ක කොහොමද ජොයින් වෙලා වැඩ කරන්නේ කියලා මාත් එක්ක කතා කරලා දැනගන්න පුළුවන් ඒ නම්බර එක හරහා. ඒක WhatsApp නම්බර එකක්. ඒක නිසා කෝල් ගන්න එපා, මෙසේජ් එකක් දාන්න. අවශ්‍ය වුණොත් සම්බන්ධ කරගන්න. රයිට්. අපි දැන් කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ පළවෙනි ඒකකය තොරතුරු sannivedana තාක්ෂණය කියන ඒකකය. මේක ඇතුලේ අපිට ලොකු දේවල් සාමාන්‍ය විභාගයට කතා නොකරත් ආවෙ නැතත් 10 ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළව ලොකු ප්‍රමාණයක් එනවා. ඒක නිසා ඊට වැදගත් කොටසක් ඒක ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ. මේකෙදී අපි කතා කරන දත්ත සහ තොරතුරු ගැන. දත්ත කියන දේ ගත්තම මුගුණ වගේද කියලා තමයි මෙතින්නේ. දත්තයක් කියන වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දිය නොහැකි අංක වචන සලකුණු දත්ත ලෙස හැඳින්වෙමි කියලා. දත්තයක් කියන වෙන් වශයෙන් ගත් කළ අර්ථයක් දිය නොහැකි අංක වචන හා සලකුණු වලින් සකස් වූ දෙයකට එය කියලා ලිව්වනම් හරි. මේකේ printing mistake එකක් තියෙනවා. right. කොහොමුණත් දත්ත සකස් කළ තමයි තොරතුරු ලැබෙන්නේ. ඒක නිසා අපිට මේ පළවෙනි එකේ හිස්තැනට ගන්න පුළුවන්. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු ලබා ගත හැකි වෙන හිස්තැනට එන්නේ තොරතුරු. ඔයාලට ටියුට් එක ගන්න පුළුවන් මම පන්ති කරන ආයතන තුනෙන්. ඊට අමතරව ඔයාලට WhatsApp හරහා පණිවිඩයක් දීලා තැපැල් මාර්ගයෙන් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. right. ඊළඟට එම තොරතුරු අපට තීරණ ගැනීම සඳහා උපකාරී වේ. එහෙනම් මේ හිස්තැනට එන්නේ තොරතුරු කියන එක මම ඊළඟ වීඩියෝ එකේ ඉඳන් මේකේ ස්ක්‍රීන් එකේ ලියන්න බලාපොරොත්තු වෙනවා. මෙතන මීඩියා පෑඩ් එක මට මේ වෙලාවේ සම්බන්ධ කර ගැනීම හැකියාව නැති නිසා මේක ලියන්නේ නැත්තේ. හරි. පද්ධති සංඝටක ගත්තට පස්සේ දත්ත ආදානය පළවෙනි කොටුවේ data input වෙනවා data. ඊට පස්සේ මේවා සකස් වෙන්න ඕන. මේවා සකස් වෙන්න ඕන. නැත්නම් ක්‍රියාවලියකට භාජනය වෙන්න ඕන. එහෙනම් මෙතන එන සංඝටකවල දෙවෙනි ආකාරය ක්‍රියාවලිය නැත්නම් සැකසීම process කියලා කියන ඉංග්‍රීසි මීඩියම් අය දාගන්න process. ඊළඟට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි තොරතුරු නැත්නම් information තොරතුරු. එහෙනම් මෙතෙන්ට එන්න ඕන දෙවෙනි එකට එන්න ඕන
සකස් කිරීම නැත්නම් ක්‍රියාවලිය process. එතකොට මෙතෙන්ට එන්න ඕන තොරතුරු. තොරතුරු කියලා කියන්නේ තොරතුරු ලබා දීමනේ. නැත්නම් තොරතුරු ප්‍රතිදානය. sorry. තොරතුරු නෙමෙයි තොරතුරු ප්‍රතිදානය වෙන්න ඕන. ඉතින් මෙතෙන්ට එනවා ප්‍රතිදානය කියන එක. තොරතුරු ප්‍රතිදානය වෙනවා. දත්ත ආදානය වෙනවා තොරතුරු ප්‍රතිදානය. ඒතර සංඝටක තුනයි ආදානය, ක්‍රියාවලිය සහ ප්‍රතිදානය. input, process and output. එතකොට මෙතෙන්ට එන්න ඕන ප්‍රතිදානය, output. right. ඊළඟට අපි ඊළඟ කොටසට යනවා. දත්ත ගත්තට පස්සේ ඒ දත්ත හැම එකම ගුණාත්මක නැහැ. ගුණාත්මක දත්තයක් වුණොත් අපිට තීරණ ගන්න පහසුයි, ක්‍රියාත්මක කරන්න පහසුයි. ඒක ඔස්සේ ගිහිල්ලා අපිට විවිධ තීරණ ගැනීම හැකියාව දෙනවා. මොකද තොරතුරු වල අවසාන අපේක්ෂාව තමයි ඒක භාවිත කරලා අපිට තීරණ ගැනීමේ හැකියාව ලැබීම. එතකොට අපි ගුණාත්මක තොරතුරක් ගැන කතා කරද්දී ගුණාත්මක තොරතුරක ප්‍රධාන ලක්ෂණ ගැන කතා කරනවා. මේක අපේ පොතේ තියෙන විදියට ගත්තොත් අදාළ බව පළවෙනියට තියෙනවා. ඊට පස්සේ තියෙනවා අංග සම්පූර්ණ බව, අදාළ බව, අංග සම්පූර්ණ බව. ඊට පස්සේ තියෙනවා නිර්වද්‍යතාව, නිවැරදි වෙන්න ඕන. accuracy. ඊට පස්සේ කාලීන වෙන්න ඕන. කාලයට ගැලපෙන්න ඕන. සහ මේ තොරතුරු වෙනුවෙන් වියදම් කරන ගාණ අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ලැබෙන ප්‍රතිඵලයත් එක ගත්තට පස්සේ ප්‍රතිඵලයට සාපේක්ෂව වියදම අඩු වෙන්න ඕන. ඒ කියන්නේ පිරිවැය අවම වෙන්න ඕන. පිරිවැය අවම වෙන්න ඕන. ඒතර අදාළ බව වෙන්න ඕන ගන්න ඕන ගන්න නිර්වද්‍යතාවය ගන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අංග සම්පූර්ණ බව කිව්වා. අංග සම්පූර්ණ වෙන්න ඕන. ඊට පස්සේ කාලීන වෙන්න ඕන සහ පිරිවැය අවම වෙන්න ඕන. ඒතර මේ කියන කොටස් ටික තමයි මේ හිස්තැනට එන්න ඕන. ඊට පස්සේ තොරතුරු පද්ධතියක් ගත්තට පස්සේ තොරතුරු පද්ධති ආකාර දෙකකින් තියෙනවා. එකක් තමයි මේ ටියුට් එක ඇතුලේ සමහර දේවල් ඉතාමත් ගැඹුරින් කතා කරන්නේ නැහැ. මේකේ අත්‍යවශ්‍ය දේවල් විතරයි කතා කරන්නේ. හැබැයි මම ඊට වඩා දෙයක් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු පද්ධති ගත්තට පස්සේ තොරතුරු පද්ධති ආකාර දෙකක් තියෙනවා. අත්‍යවශ්‍ය තොරතුරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති. නැත්නම් manual information system ඒ වගේම computer based information system. එතකොට manual ඒවා ගත්තට පස්සේ සහ පරිගණක පාදකේව ගත්තට පස්සේ මේක ඇතුලේ අපිට වෙනස්කම් දකින්න තියෙනවා. කොහොම වුණත් තොරතුරු පද්ධතියක කාර්ය ගත්තට පස්සේ පළවෙනි කාර්යය තමයි මෙතන තියෙන දත්ත ලබා ගන්න ඕන. ඊට පස්සේ ලබාගත් දත්ත සකස් කිරීම කරන්න ඕනේ. ඊට පස්සේ ඒක සේව් කරන්න නැත්නම් සුරකින්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය අවස්ථාවලට අවශ්‍ය තොරතුරු ලබාගෙන රිට්‍රීව් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ගත්තු ගබඩා කරලා තියෙන ইনফরমේෂන් අපිට ආයෙ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. සේවින් and රිට්‍රීවින් කියලා මේ process දෙකට කියන්නේ. right. ඊළඟ එක. සුපිරි වෙනසලකට ගිය නෙත්මි එයින් ක්‍රීම් බෝතලයක් ගැන අයකම වෙත. ඒ කියන්නේ කැෂියර්ට දෙනවලු ඉදිරිපත් කරන ලදී. ඔවුන් එය තීරුකේත කියවණය මගින්. ඒ කියන්නේ බාකෝඩ් ස්කෑනර් කියලා කියනවා. සුපරීක්ෂණය නැත්නම් ස්කෑන් කර අදාළ බිල්පත නෙත්මි වෙත ලබා දෙන ලදී. එතකොට මේක ඇතුලේ අපි බාකෝඩ් එක තමයි ඉන්පුට් එක විදියට එන්නේ. එතකොට ඉන්පුට් එක විදියට බාකෝඩ් එක ආවට පස්සේ ඒ බාකෝඩ් එක අදාළ බාකෝඩ් එකේ තියෙන ඛේද ටික සංඛ්‍යා ඉලක්කම් අක්ෂර බවට පරිවර්තනය කරනවා. මේ පරිවර්තනය කරපු දේවල් පාවිච්චි කරලා තමයි අපි ප්‍රතිඵලය ගන්නෙ. ඒක පාවිච්චි කරලා තමයි ප්‍රතිඵලයකට යන්නේ. හරි. දැන් මෙතෙන්ට අදාළව කියනවා මේ විස්තරයට අදාළ ආදාන උපාංගය වන්නේ. මේකට අදාළ ආදාන උපාංගය කියලා කියන්නේ මොකක්ද කියලා කියන්නේ. දැන් මෙතන ක්‍රීම් බෝතලේ වෙන්න බෑ කොහොමදත් පළවෙනි එක වැරදි. පරිගණකයක් වෙන්නත් බෑ. මේක පරිගණකයක ඊට පස්සේ ආදාන ප්‍රතිදාන ආකාර දෙකටම දෙකම මේක ඇතුලේ තියෙනවා. ගබඩා කිරීම සියල්ල තියෙනවනේ. ඒක ගන්න බෑ. සුපරීක්ෂකය සහ තිරුකේත කියවනේ කියන එක තියෙන්නේ. මෙතනත් ස්කෑනර් එකක්. සුපරීක්ෂකයක් ගත්තට පස්සේ ඒක ඇතුලේ තියෙන එක්තරා ආකාරයක එකක් තමයි තිරුකේත කියවනේ කියලා කියන එක. නැත්නම් අපි කියනවා බාකෝඩ් රීඩර් එකක් කියලා කියන්නේ ඒකට. මෙතනට අදාළව මේකේ ඉන්පුට් ඩිවයිස් එක විදිහට තියෙන්නේ බාකෝඩ් එක රීඩ් කරන එක නිසා බාකෝඩ් රීඩර්. ඒකේ තියෙන බාකෝඩ් රීඩර්. ඒ කියන්නේ දෙක තමයි උත්තරයට එන්නේ මේකේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ. තීරුකේත කියවනේ අඩංගු දත්ත විකේතනය. කියන්නේ අපි කියනවා ඒ අදාළ කෝඩ්ස් අකුරු බවට පරිවර්තනය කරන එක කර ගැනීමට අයත් වන්නේ කවර අවස්ථාවකටද මොන අවස්ථාවකටද කියලා. ආදානයක් වෙන විදිය නැහැ. අපි සාමාන්‍යයෙන් කරන්නේ බාකෝඩ් එක ඒකට අදාළව බාකෝඩ් එකේ මැෂින් එක ලං කරනවා. එතකොට මේ බාකෝඩ් එක තමයි ඉන්පුට් වෙන්නේ ආදානය වෙන්නේ. ඊට පස්සේ ඒක විකේතනය වෙනවා. එතකොට ඒක තමයි සැකසීම නැත්නම් process එක. ඒතර ලැබෙන තොරතුරු එළියට දෙන එක තමයි ප්‍රතිදානය කියලා කියන්නේ. ඊට අමතරව ගබඩා කර ගැනීම හැකියාවකුත් තියෙනවා. එතකොට මෙතන වඩා සුදුසු වෙන්නේ මෙතෙන්ට අදාළව තියෙනවා
තීරුකේත කියන අඩංගු දත්ත විකේතනය කරගෙන ආයත් වන්නේ කවර අවස්ථාවකද? එතකොට ඒක සැකසීමක්. සැකසීමක්නේ. විකේතනය කියලා කියන්නේ සැකසීමනේ. එතකොට උත්තරේ තුන. ඒක උත්තරේ තුන විදිහට ගන්න පුළුවන්. මෙම සිද්ධියට අදාළ ප්‍රතිදානය ලියා දක්වන්න. right. මෙම සිද්ධියට අදාළ ප්‍රතිදානය ලියා දක්වන්න කියලා කියනවා. අර මේකට අදාළ අවුට්පුට් ටික තමයි අපෙන් අහන්නේ. ඒකේ තියෙන මුඩ විස්තරේ තිබ්බා අපිට ලැබෙන බිල් එකක් කියලා. බිල් එකක් ලැබෙනවා කියලා කියනවා. ඒක නිසා ප්‍රතිදානය විදිහට ගන්න පුළුවන්. ඔව්. ප්‍රතිදානය විදිහට ගන්න පුළුවන්. ආදානය කියන එක නෙමෙයි. ප්‍රතිදානය කියන එක නෙමෙයි. විකේතනයෙන් කරන්නේ මොකද්ද කියන්නේ? ආචරණයක් නෙමෙයි. සැකසීම process එකක් තමයි වෙන්නේ. ඒක process එකක් තමයි විකේතනය කියලා කියන්නේ. නැත්තම් මේ අදාළ තීරුකේතය අකුරු බවට පරිවර්තනය වෙන්නේ. 4. ගුණාත්මක තොරතුරකට අදාළව පහත වගේ තීරු ගලපන්න. යා කරන්න තියෙන්නේ. හ්ම්. යා කරන්න තියෙන්නේ. එතකොට අපිට යා කරන්න පුළුවන් ඒවත් එක්ක මොනවද කියලා. කිසියම් ආයතනයක ප්‍රචාරණය සඳහා වැය වෙන මුදලට වඩා අඩු මුදලක් ලාභ ලෙස ලැබේ. කිසියම් ආයතනයක ප්‍රචාරණය. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසින් කියලා. වැය වෙන මුදලට වඩා අඩු මුදලක් ලාභේ. ඒ කියන්නේ මම කියලා තියෙනවා කියලා දෙන වෙලාවෙත් සාමාන්‍යයෙන් අපි තොරතුරක් නිබදවන්න ගියාට පස්සේ තොරතුරක් නිර්මාණය කරන්න ගියාට පස්සේ ඒ නිර්මාණය කරපු එක පැත්තට පස්සේ ඒකෙන් ලොකු අර වියදමට වඩා වැඩි ලාභයක් ලැබෙන්න ඕනේ. එහෙම නොවුනොත් වැඩක් නැහැ. ඒ කියන්නේ පිරිවැයාම වෙලා නැති නිසා තමයි හැම වෙන්නේ. ඊට පස්සේ පිරිවැයාම වෙයි. කසුන් විසින් ඉදිරිපත් කර ඇති ආයතන පත්‍රයේ අධ්‍යාපන සිසුකම් සඳහා සඳහන් කරන නොමැති බැවින් එය ප්‍රතික්ෂේප වේ. right? අනිත් එක ව්‍යාජ හිමිකරුවෙකු ඉදිරිපත් වී විගුණ ලබන ඉඩමක නියම ගැනුම් කර ඉදිරිපත් වීම නිසා ගැනුම් කර අපතටපත් වීම. ඒ කියන්නේ පොරට හදපු ඉඩමක් විකුණනවා. ඒ කියන්නේ අර ලීකිවිලි හදපු විකුණනවා. හැබැයි පස්සේ එනවා අයිතිකාරය. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒ නිවැරදි භාවයේ ප්‍රශ්නයක් තියෙන්නේ. නිවැරදි භාව කියන එක එතෙන්ට එන්නේ. ඊට පස්සේ දෛනික කාලගුණ වාර්තා පිළිබඳ දැනගැනීම යුතු දීර්ඝයන් වැඩි නැඹුරුවක් දක්වන වැඩි අවස්ථාවක් ගන්නවා. ඒකට හේතුව ඒක කාලීන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඊයේ තියෙන අදාළ වාර්තා බලලා අද යන්න බෑනේ අපිට. ඒ කියන්නේ ගෙසට් එක බලලා අද යන්න බෑනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අදාළ කාලීන බවක් එන්නේ. ඊට පස්සේ දැන් නිතරගෙන් එතකොට එන්නේ මොකද්ද? කසුන් විසින් ඉදිරිපත් කර ඇති අදුම් පත්‍රය අදාළසම් සඳහන් කර නොමැති වෙයින් එය ප්‍රතික්ෂේප වීම. ඔව්. අදාළ දේවල් තමයි දෙන්න ඕනේ. ඒතකොට අදාළ බව තමයි. right. ඒකත් හරි. right. ඊළඟට ඊළඟ කොටසට යමු. රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීමෙන් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඊ රාජ්‍ය ලෙස හැඳින්විය හැකිය. මේ අර්ථ දැක්වීම පොඩ්ඩක් මතක තියාගත්තට කමක් නැහැ. රජය තමයි තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරලා යාගේ රටේ පුරවැසියන්ට. එයාගේ මේ රටේ තියෙන සමාගම් වලට රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එනවා. ඒ වගේම රටවලින් රාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වන. ඉතින් මේ කියන දේවල් කරන්න රජයක් පාවිච්චි කරනවා නම් අන්තර්ජාලය ඇතුළු තොරතුරු සංවේදන තාක්ෂණය. ඒකට කියන අපි ඊ-රාජ්‍ය කියලා. පහත් දක්වා ඇති ඊ-රාජ්‍ය සේවාවන් කිහිපයක් එම සේවාව සුවිශේෂී වන්නේ කවර ඊ-රාජ්‍ය සම්බන්ධතාවයේදයි ඉදිරියෙන් දක්වන්න කියලා කියනවා. ඒත් මෙතන බලාපොරොත්තු වෙනවා නම් ඇත්ත ඒකට එකක්. හැබැයි සමහර ඒවා මෙතන දෙහිකට යන ඒවාත් තියෙනවා. බැංකු තොරතුරු. බැංකු තොරතුරු කාටද ඕන? බැංකු තොරතුරු අවශ්‍ය වෙන්නේ බිස්නස් වලට ව්‍යාපාර වලට. ව්‍යාපාරිකයෝ තමයි බැංකු තොරතුරු අරගන්නේ. G2 මම පුළුවන් විදිහට ලියනවා. G2 මෙතන එන්නේ G වෙන්න බෑනේ. E වෙන්නත් බෑ, C වෙන්නත් බෑ. G2B. ඊට පස්සේ රජයේ නීති රීති. රජයේ නීති රීති අවශ්‍ය වෙනවා රාජ්‍යයන් වලට අනිත් රාජ්‍යයන් වලට. මම ඔයාලට පැහැදිලි කරා ඇයි ඕනේ කියලා. G2G.
right ඊළඟට ඒකටම අයිති වෙනවා රජ නීති රීති අවශ්‍ය වෙන G to G වලට වෙන රටවල් වලට. right ඊට පස්සේ වාහන බලපත්‍ර අලුත් කිරීම ගත්තට පස්සේ ඒක පුරවැසියන් දෙන සේවාවල් නිසා G to C. right ඊට පස්සේ චක්‍රලේඛ අයිති වෙන්නේ සේවකයන්ට G to E. right එතකොට බැංකු තොරතුරු කාටද ඕන වෙන්නේ ව්‍යාපාරිකයන්ට. එතකොට G2B government to businesses. ඊට පස්සේ රජය නීති රීති අවශ්‍ය වෙන රජයන් වලට වෙනත් රටවල් වල. එතකොට G2G ඒ වගේම මෙතන G2G දාලා තියෙන්නේ රජය නීති රීති අවශ්‍ය වෙන තව G2C පුරවැසියන්ටත් අවශ්‍යයි. ඊට පස්සේ වාහන බලපත්‍ර අලුත් වැඩියා කරන්න අවශ්‍ය වෙන්නේ කාටද G2C පුරවැසියන්ට අවශ්‍ය වෙන්නේ සහ චක්‍රලේඛ අවශ්‍ය වෙන G2E. හරි. ඒකත් අවසන්. ඒ ටිකත් ඊළඟ කොටසට. අධ්‍යාපන ශාස්ත්‍රය තුළ තොරතුරු සංවේදන තාක්ෂණය භාවිත වන අවස්ථා තුනක්. මම මේක පැහැදිලි කරද්දී අර අපි ට්‍රිප් එකක් ගියා මතකද දන්නේ ශාස්ත්‍ර ගැන කතා කරද්දී. ඔයාලා කොහේ හිටියත් ඔයාලා ඉන්න ප්‍රදේශයේ පොඩි ට්‍රිප් එකක් හිතින් යන්න. එතකොට හිතින් ගියාම ඔයාලට ඒ අදාළ ශාස්ත්‍රයට අදාළ ශාස්ත්‍ර ටික මොනවද කියලා බලා ගන්න පුළුවන්. අපිට ශාස්ත්‍ර 10ක් 15ක් විතර ලියන්න පුළුවන්. ගොඩක් ඇස් පියාගෙන මේ වෙලාව ඇස් පියාගන්න මම ඉඳයි. සාමාන්‍ය වෙලාවක විභාගෙ ලියන ප්‍රේන්දයක් නැහැ නේ. ඔයාලා ටක් ගාලා බලන්න පාර දිගේ යද්දි මොන තැනද අහුවෙන්නේ කියලා. එතකොට අපිට ගන්න පුළුවන් පාසලෙන් පටන් ගන්නව නම් පාසල අධ්‍යාපන ශාස්ත්‍රය වාහනයක නම් යන්නේ ඒක ප්‍රවාහන ශාස්ත්‍රය යනකොට බැංකුවක් අහුවෙනවා නම් බැංකුව ආමූල්‍යකරණ ශාස්ත්‍රය පොලිසියක් අහුවෙනවා නම් ආරක්ෂක ශාස්ත්‍රය ග්‍රවුන්ඩ් එකක් කරනවා නම් ක්‍රීඩා ශාස්ත්‍රය ඊට පස්සේ එතනින් ගියාට පස්සේ එක එක ඔය එක මැකනික් වැඩ කරන යාලා ඉන්නවා නම් කාර්මික ශාස්ත්‍රය ඉදිකරන තැන් තියෙනවා නම් ඒකේ ඉදිකිරීම ශාස්ත්‍රය ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එකක් වගේ තියෙනවා නම් sannivedana ශාස්ත්‍රය රෝහලක් තියෙනවා නම් කියන්න බැරි වුණා ඒක සෞඛ්‍ය ශාස්ත්‍රය ක්‍රීඩා ශාස්ත්‍රය කිව්වා මම ඒ වගේ ශාස්ත්‍ර විශාල ප්‍රමාණයක්. ඒතකොට අපිට එතනින් ගියාට පස්සේ තවත් ගන්න පුළුවන් ශාස්ත්‍ර ගොඩක් තියෙනවා. මේ ශාස්ත්‍ර වලින් අපි අහලා නැහැ ගොඩක් වෙලාවට මේ 10 15 අහන්නේ නැහනේ. සාමාන්‍ය පහක කියන්නේ අහන්නේ. එතකොට ඒ පහ මතක තියාගන්න. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තට පස්සේ කොටස් තුනක් ඉන්නවා. එකක් මේ අපි වගේ ඉගෙනන අය, ඒ වගේ ඔයාලා වගේ ඉගෙන ගන්න අය සහ මේ දෙකටම අයිති නැති අපිව කළමනාකරණය කරන අයට කියනවා අනිත් ශාස්ත්‍රය ගන්න. අනිත් කොටස විදිහට ගන්න පුළුවන්. කළමනාකරුවෝ කියලා කියන්නේ. එතන විදුහල්පති අයිති වෙන්නේ ඒ භූමිකාවට තමයි. එතකොට ඉගෙනීම කරනවා, ඉගෙනවීම කරනවා, අධ්‍යාපන කළමනාකරණය කරනවා. ඒතර මේ සඳහා භාවිතා වන අවස්ථා ඇති වෙන්න කියන්නේ. අධ්‍යාපන ලබන අය විදිහට ඔයාලා විදිහට ගත්තොත් ඔයාලා තොරතුරු හොයාගන්න අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව ඒකත් එක්කම ලියන්න පුළුවන් එකක් තමයි තොරතුරු බෙදා ගන්න පුළුවන් විතරක් නෙක්. ඒ වගේම ඒවා තියෙන ගැටලු අහගන්න පුළුවන් ලේසියෙන්. ඊට පස්සේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැත්නම් LMS එකක් පාවිච්චි කරන තැනක ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් පාවිච්චි කරන ඉස්කෝලයක් ගත්තට පස්සේ ඒකේ සම්බන්ධ වෙලා ගෙදරින්දම වැඩ කරන්න පුළුවන්. ගෙදරින්දම හෝම්වර්ක් කරන්න පුළුවන්, අප්ලෝඩ් කරන්න පුළුවන්, ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික ප්‍රමාණවත් උගන්වනකොට ගුරුවරයාට පුළුවන් ආකර්ෂණීය විදියට ලැප්ටොප්ස් ඊට පස්සේ ස්මාර්ට් ස්ක්‍රීන් ප්‍රොජෙක්ටර්ස් ඕනි නම් එක එක જાතියේ ඩිවයිසස් පාවිච්චි කරලා එක එක ටීචින් මෙතඩ්ස් පාවිච්චි කරලා දරුවට ආකර්ෂණීය විදියට උගන්වන්න. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ගුරුවරයෙක් කියලා කියන්නේ දැන් මේ දවස්වල සිලබස් චේන්ජ් එකක් තියෙනවා. ඒතර 6 වසර උගන්වන අය, 1 වසර උගන්වන අය මේ දවස්වල ඉතා ශීඝ්‍රයෙන් පුහුණු කරමින් යන්නේ. මොකද පුහුණුවත් අවශ්‍ය නිසා. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය ඇතුලේ ඉන්න අපි හැමදාම ඉගෙන ගන්න අය. ඉගෙන ගත්තේ නැත්නම් අපිට තමයි ඒක ඉස්සරහට යන්න බෑ. ඒක නිසා අත්දැකීම් විදියට ඉගෙන ගැනීමෙන් මේක සියලු දේවල් ඇතුලේ අපිට කියන්න පුළුවන් මෙතන. අන්තර්ජාලය හරහා ලබා ගන්න තොරතුරු මගින් ගුරුවරයාට තමන්ගේ දැනුම අලුත් කරගන්න පුළුවන්. ඒ වගේම තව කරන්න පුළුවන් ගුරුවරයාට දැනුම විතරක් නෙමෙයි තාක්ෂණික දැනුම පාවිච්චි කරලා ආකර්ෂණීය විදියට උගන්වන්න පුළුවන්. ඊට පස්සේ
මම දෙකක් කිව්වනේ. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ශිෂ්‍යයන් එක්ක ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරහා නැත්නම් අපිට කියන්නේ WhatsApp එකක් කරහා හරි sannivedanaya කරලා ඔහුගේ ගැටලු වලට පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට දැන් එතනින් ගියාට පස්සේ කළමනාකරව විදියට ගත්තට පස්සේ විදුහල්පති ඇතුළු සියලු දෙනා එතෙන්දි ගන්න පුළුවන් තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන් පාසලේ ශිෂ්‍යයන්ගේ ගුරුවරුන්ගේ අදාළ ආයතනයේ සියලු තොරතුරු ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඒක පහසුවක් එතකොට. එතකොට එතනින් ගියාට පස්සේ කළමනාකරුවෝ ගත්තට පස්සේ යාලා වේලාවට වැඩ කරවන්න ඕනේ. එතකොට පරිගණක පද්ධති භාවිතා කරලා අපිට පුළුවන් ස්වයංක්‍රීය සීනු පද්ධති භාවිතා කරලා පාසල කළමනාකරණය කරන්න විදුහල්පතිතුමා හිටියත් එකයි නැත්ත් එකයි. එතකොට ඒ ප්‍රොසීඩි එකක් විදිහට ඒකත් එක්ක ඉස්සරහට යන පාසලක් නිර්මාණය කරගන්න ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ගියාට පස්සේ සහන කාලච්ඡේද වගේ දෙනවා නම් ඒවට සිස්ටම් පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලට ඇති වෙන කල් යන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා වැඩිදුර අධ්‍යාපනය සඳහා භාවිත කළ හැකි අධ්‍යාපනික වෙබ් අඩවි දෙකක්. වෙබ් අඩවි ගත්තට පස්සේ විශේෂයෙන් අපිට ගන්න පුළුවන් අපි කතා කරන නිතර කතා කරන වෙබ් අඩවියක් විදිහට ඊතක්සලාව ගන්න පුළුවන්. ඊතක්සලාව වෙබ්සයිට් එක ගන්න පුළුවන් www.itaksalawa.lk. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපේ රටේ තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනය කියලා ආයතනයක්. ඒ කියන්නේ අපේ සියලු අධ්‍යාපනික ප්‍රතිපත්ති හදන්න එයාලා හරහා තමයි සියලු විෂය ප්‍රතිසංස්කරණ සියලු දේවල් එන්නේ. ඒතර එයාලා සම්බන්ධ කරගෙන අපිට වැඩේ කරන්න පුළුවන්. ඊතස්සලාවට අමතරව NIE එකේ වෙබ්සයිට් එක. එතකොට www.nic.ac.lk කියන වෙබ් අඩවිය හරහා පුළුවන්. එතනින් ගියාට පස්සේ පෞද්ගලික ඒවා විදිහට තිබුණත් ලංකාවේ තියෙන අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ වෙබ්සයිට් එකක් විදිහට DP education වගේ ගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වෙබ්සයිට්ස් ගන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා අපිට මේවා ගොඩාක් අහනවා අඩුයි පුතේ. දෙක තුනක් මතක තියාගත්තම ප්‍රමාණවත්. එතකොට ඒ වෙබ්සයිට් හරහා මේ සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ විවිධ වෛද්‍ය පරීක්ෂණ සඳහා එනම් රෝග හඳුනා ගැනීමෙන් රෝග විශේෂ සඳහා රෝගීන් යොමු කිරීමට භාවිතා වෙන වෛද්‍ය උපකරණ භාවිතා කරයි. එම නවීන උපකරණ හා එයට අයත් කාර්ය ගලපන්න. යා කරන්න තියෙනවා. රුධිරයේ සීනි මට්ටම සඳහා යොදා ගැනීම. ඒ කියන්නේ රුධිරයේ පරීක්ෂාව සඳහා යොදා ගැනීම. එතකොට අර බ්ලඩ් සුගර් කියලා කියන්නේ රුධිරයේ සීනි මට්ටමක් තියෙනවනේ. මේක පරීක්ෂා කරන්න පාවිච්චි කරන්නේ රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණ. ඊට පස්සේ රේඩියෝ තරංග හා චුම්බක අනුනාද ප්‍රබල චුම්බක අනුනාද මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක තොරතුරු ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒක පාවිච්චි කරන්නේ රේඩියෝ තරංග හා චුම්බක අනුනාද කියලා කියනකොටම චුම්බක අනුනාද නැත්තම් මැග්නටික් චුම්බක අනුනාද මූර්තනය MRI කියනවා. මැග්නටික් කියන එක මේකෙන් කියවෙන. එතකොට මේක අඳුර ගැනීම ලේසි. එතන ඒක පාවිච්චි කරන්න පුළුවන්. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. ඊට පස්සේ ශරීරයේ අභ්‍යන්තර කොටස් වෙන වෙන වශයෙන් ත්‍රිමාණරූප ගන්න පුළුවන් CAT මැෂින් එකෙන් නැත්නම් CT මැෂින් එකෙන්. right ඊළඟට හෘද ස්පන්දන නිරීක්ෂණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හෘද ස්පන්දනය නිසා ECG පටිය දකින්න පුළුවන් අපිට හෘද ස්පන්දනයේ මොන විදියටද කියලා අර බීට් එක බලන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා රෝගණි විනිශ්චය කරන්න පුළුවන් ડોක්ටර්ස්ලට. හරි. ඊට පස්සේ හෘදයේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරේ හෘදවග තිර ගැනීම යන්ත්‍රය මේක හරියට අර පොඩි බබාලා අම්මලාගේ බඩේ ඉන්නකොට හොයා ගන්න අඳුර ගන්න විදිය වගේම එකක් තමයි. ඒක පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා ඔය කියන වැඩේ කරගන්න. ඒත් මේ යන්ත්‍ර විතරක් නෙමෙයි තවත් යන්ත්‍ර ටිකක් තිබුණා. ඒකට මේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ ඔතනින් එහාට යන්නේ නැහැ. දුරස්ත වෛද්‍ය රැකවරණය තියෙනවා. ඒ කියන්නේ අපිට දුරින් ඉන්න ડોක්ටර් කෙනෙක් සම්බන්ධ වෙලා උන්ගේ ප්‍රතිකාර ගැනීම හැකියාව තියෙනවා මේ වෙනකොට. එතනින් ගියාට පස්සේ ඔපරේෂන්ස් වගේ ඒවා ගත්තට පස්සේ රොබෝ තාක්ෂණය භාවිත කරලා ඉතා ශීඝ්‍රයෙන් ඔපරේෂන් කරනවා. ડોක්ටර් එතන හිටියත් නැත්නම් ඔපරේෂන් එක වෙනවා. එයාට උපදෙස් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් වෙනවා අන්තර්ජාලය හරහා උපදෙස් දීමේ හැකියාව තියෙනවා. ඒ විවිධ ක්‍රමවේද අනුගමනය කළා. එතකොට ওই කියන දේවල් ටික තමයි එතනදී ගන්න පුළුවන්. right එතකොට ඊට අමතරව තවත් ඔය වෛද්‍යවරු පුහුණු කිරීම වගේ ඒවායිදී සම්පත්දායකයෝ එක්ක වීඩියෝ සංවාද හරහා පුහුණු වෙන්න පුළුවන්. එතකොට එයාලා එන්න අවශ්‍ය වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය වගේ ගත්තට පස්සේ සෞඛ්‍ය ශාස්ත්‍රය කියන්නේ පුතේ එහෙම ගෙන්න ගන්න පුළුවන් ශාස්ත්‍රයක් නෙමෙයි. සාමාන්‍යයෙන්
පුළුවන් වෙන්නේ ටීම් වගේ තමයි රෙකෝඩ් කරන්න ඒ කියන්නේ අපි කියන්නේ මේ ට්‍රේනින් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයට වඩා අමාරුයි ට්‍රේනින් කරන්න. ඒකට හේතුව එයාලා එතනම ඉන්න ඕනි. හිටියේ නැත්නම් ලෙඩුන්ට කරදර වෙන්න පුළුවන්. ඕවත් එක්ක ඒවා කෝඩිනේට් කරගන්න, ඒවා සිද්ධ කරගන්න පහසුකම් ඇති කරගන්න පුළුවන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ. රයිට් අපි දැන් ඊළඟ කොටසට යමු. මේ ටික හරි. ඊට පස්සේ පහත සඳහන් මාතෘකා අතරින් දෙකක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න. දැන් මම මේක ගැන පොඩ පැහැදිලි කරන්න. වීඩියෝ සම්මන්ත්‍රණ. ඒතර වීඩියෝ සම්මන්ත්‍රණ ගත්තට පස්සේ වීඩියෝ සම්මන්ත්‍රණයක් කියන්නේ මොකක්ද? වීඩියෝ සංවාද පාවිච්චි කරලා අන්තර්ජාලය හරහා දුරස්ත වීන දෙන්නෙකුට සංවාදය කරන්න පුළුවන් එක වීඩියෝ සංවාදයක් වෙනවා. ඒතර මම මේ කියපු වචන ටිකින්ම නෙමෙයි. ඒ අදහස දැනෙන විදියක් වුණොත් වීඩියෝ සම්මන්ත්‍රණ කියන එක ගැන පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර වීඩියෝ කන්ෆරන්ස් එක නැත්නම් වීඩියෝ සම්මන්ත්‍රණයක් ගත්තට පස්සේ ඉන්න දෙගොල්ලම දුරස්ත වෙන්නේ සම්බන්ධ වෙන්නේ අන්තර්ජාලය හරහා. ඒතර අන්තර්ජාලය සමහරහා සම්බන්ධ වෙන නම් මොකක් හරි කනෙක්ෂන් එකක් ඕනේ. රවුටර් එකක් ඕනි. අන්තර්ජාල සම්බන්ධතාවය කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ පරිගණකයක් හරි ස්මාර්ට්ෆෝන් එකක් හරි වෙන පරිගණක උපාංගයක් ඕන සම්බන්ධ වෙන්න. එතකොට ඒ විතරකම මදි සංනිවේදන මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා මම කියපු විදිහට. ඊට පස්සේ ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒව භාවිතා කරලා සංනිවේදනය කරන. ඒක සංනිවේදනය කිරීමේදී අපිට වීඩියෝ සම්මන්ත්‍රණ හරහා ඒ වැඩේ කර ගැනීම හැකියාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අඩු වේග සම්බන්ධතාවයේදී අන්තර්ජාල ගැටලු ඇති වෙච්ච වෙලාවේදී මේ සම්මන්ත්‍රණ කිරීමේ හැකියාව නැහැ. ඒක තමයි තියෙන මේකේ විශාලම ප්‍රශ්නේ. ඒත් ඊ-බැංකු පද්ධති. ඊ-බැංකු පද්ධතිය ගත්තට පස්සේ පුතේ ඊ-බැංකු පද්ධතිය මේ වෙනකොට ඉතාමත් ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ගොඩාක් අය බැංකුවකට යනවට වඩා ලේසියෙන් එයාගේ ඊ-බැංක් ඇප් එකක් යූස් කරලා එයාට ට්‍රාන්සැක්ෂන් නැත්නම් අපි කියන ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව බිල් ගෙවීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා මොනවා හරි දෙයක් පහසු ගෙවීමේ ක්‍රමයට වගේ ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කියන දේවල් එක්ක වීඩියෝ සම්මන්ත්‍රණය ඉතාමත් වැදගත් වෙනවා. ඒතර Zoom කියලා කියන්නේ එක වීඩියෝ සම්මන්ත්‍රණ වැඩසටහනක් නැත්නම් Microsoft Team කියලා එකක් තියෙනවා. ඒ වගේ වීඩියෝ සම්මන්ත්‍රණ වැඩසටහන් තියෙනවා. යාළගේ විවිධ පහසුකම් දෙනවා. Zoom එකෙන් දෙන පහසුකම් නෙමෙයි අනිත් ඒවායි දෙන්නේ. හරි ඊට පස්සේ ඊ-බැංකු පද්ධතිය ගැන කතා කරද්දී ඔය මම දැන් කතා කරගෙන ගියේ ඒකනේ. ඊ-බැංකු පද්ධතිය වල ගත්තට පස්සේ මේ වෙනකොට ජනප්‍රිය කියලා මම කිව්වනේ. මේ ජනප්‍රියත්වය වෙලා තියෙන්නේ ගොඩක් අය ගොඩාම කාර්යබහුලයි. ඒතර කාර්යබහුල කෙනෙක් බැංකුවකට ගිහිල්ලා පොලිම එකේ ඉඳලා සල්ලි ගන්න හෝ සල්ලි දාන සිස්ටම් එකකට කැමති වෙන්නේ නැහැ. ඒතර එයාලට ගෙදර ඉඳන්ම ඕනි වෙලාවක Tamanට ෆ්‍රී වෙලාවක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. මාර්ගත සාප සවාරියක් පාවිච්චි කළා. ඊට අමතරව කාඩ් පාවිච්චි කළා එක ඩිස්කවුන්ට් හම්බෙනවා. ඊට පස්සේ ඔය කියන අදහස් ටික තියෙන කෙටි සටහනක් තමයි දාන්නේ. කෙටි සටහනක් කිව්වට පස්සේ පිටු දෙක තුනේ කෙටි සටහන ලියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අරමුණට අදාළව ලිව්වොත් ප්‍රමාණවත්. ඊට පස්සේ ගුවන්විදුලි සංඥා හැඳින්වීම උපකරණය නැත්නම් අපි කියනවා RFID Radio Frequency Identification Device. ආයමත් Radio Frequency Identification Device නැත්නම් කියනවා RFID කියන මැෂින් එක. එතකොට RFID කියන මැෂින් එක ගත්තට පස්සේ ඒක ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ සතුන් බහුල වෙන්න තැන්වල සතුන්ගේ කනේ හරි ඒ අදාළ කොටසක සවි කිරීම කරනවා. සම්බන්ධ කරාට පස්සේ තියෙන දේ තමයි RFID එක පාවිච්චි කරලා සම්බන්ධ කරාට පස්සේ ඒ රංචුවේ ඉන්න ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. කොච්චර ඉන්නවද කියලා ගණනය කරන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය හොයාගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් ටිකක් තියෙන්නේ. right? හයවෙනි ප්‍රශ්නේ. අපගේ එදිනදා ජීවිතයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මගින් මදකට හෝ අස්වැසිල්ලක් ලබාගත හැකිවැනි අවස්ථා දෙකක් සඳහා උදාහරණ. ඒ කියන්නේ මේ අපිට කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් අපේ අපි කියන්නේ ජොලියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මේක පාවිච්චි කරද්දී අපිට පුළුවන් එකක් තමයි කම්පියුටර් ගේම්ස් පාවිච්චි කරන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා. සාමාන්‍යයෙන් ගොඩක් අය පරිගණක ක්‍රීඩා ගත්තට පස්සේ පරිගණක ක්‍රීඩාවක් කරනවා කියලා කියන්නේ ඒක ඇතුලේ තමන්ගේ වැඩ ඔක්කොම අතපසු වෙන එකක් විදිහට දකිනවා. හැබැයි ඒකේ ඇත්තකුත් නැත්තේ නෑ. ගොඩක් අයට වෙන්නේ ඒකට ඇබ්බැහි වීම ඇතුලේ අනිත් ඒවා හැර ඒක විතරක් කරන්න ගන්නවා. ඒක නිසා
අපි කියනකොට මේ අර හොඳ වගේම නරකක් තියෙනවා. හැබැයි වගේ කියන එකම නරකයි. හැබැයි ඒක පාවිච්චි කළා තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීම, තමන්ට පොඩි විනෝදයක් ගන්න ගැනීම වගේ ගත්තට පස්සේ ගැටලුවක් නෑ. ඊට පස්සේ අපිට පුළුවන් අන්තර්ජාලය හරහා පසුගිය දුර අපි කියන්නේ මේ ටීවී වැඩසටහන් තියෙනවා. ඒවා බලන්න හැකියාව තියෙනවා. එතනින් ගියාට පස්සේ අපිට පුළුවන් අපේ සමහර අයගේ තියෙනවා ගත්තට පස්සේ එක එක හොබි තියෙනවනේ. සමහර අය ගාව තියෙනවා එයාගේ විනෝදාංශ විදිහට ෆොටෝස් ගහන එක. ෆොටෝස් ගහන එක. එතකොට එයාලට පුළුවන් ඒ අදාළ ෆොටෝස් ටික ගබඩා කරගන්න පරිගණක පද්ධතිය භාවිතා කරන්න. ඒක වගේ දේවල් තමයි ගන්න වෙන්නේ. හ්ම්. ඔව්. ඊට පස්සේ සින්දු අහන්න, චිත්‍රපටි බලන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. right. අපි එදිනදා ජීවිතයේ තොත්තු සංවේදනශීලී අස්වැසිල්ලක් ගන්න අවස්ථාව ගැන කතා කරේ. ඊට පස්සේ දැන් කතා කරන්න යන්නේ අනිසි භාවිතය නැත්නම් අනිසි ප්‍රතිඵල කියන එක. අපි ඕනනම් මාරු වෙමු අපේ ඊළඟ එකට. ඒ කියන්නේ මේ ඊළඟ එකට කියන්නේ ප්‍රශ්නටත් නෙමෙයි අතරම තොරතුරු සංවේදන තාක්ෂණය කියන පළවෙනි පාඩමට අදාළ කොටසට. ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. අපි බලමු. හරි. දැන් තොරතුරු සංවේදන තාක්ෂණය කියන එක යටතේ අපි මේ ටික කොහොම කතා කරා වීඩියෝ සංවාදයක් සඳහා අවශ්‍ය උපකරණ මට ඔන්න දැන් අමතක වෙච්ච දෙයක්. වීඩියෝ සංවාදයක් සඳහා අත්‍යවශ්‍ය උපකරණ ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් ඕන. ඊට පස්සේ අන්තර්ජාල සම්බන්ධතාව ඕන. ඊට පස්සේ sannivedana මෘදුකාංගයක් ඕන. අන්තර්ජාල සම්බන්ධතාව ඕන. ඔව් ආයිත් කියමු අන්තර්ජාල සම්බන්ධතාව ඕන. sannivedanaya කරන්න මෘදුකාංගයක් ඕන. පරිගණකයක් ඕන. වෙබ් කැමරාවක් එක්ක ඒ වගේම මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා අදාළ වැඩේ ක්‍රියාත්මක කරන්න. මෙතන විනෝද දර්ශනය සඳහා පාවිච්චි සමාජ ජාල පාවිච්චි කරන්න පුළුවන්, සංගීතයට සවන් දෙන්න පුළුවන්, පින්තූර රාම, පරිගණක ක්‍රීඩා, තොරතුරු හා සංවේදන චිත්‍රපට නැරඹීම, රූපවාහිනී ඩිජිටල් රූපවාහිනී නැරඹීම, කැමරා පාවිච්චි කරලා පින්තූර ගැනීම, ඊට පස්සේ අන්තර්ජාලයෙන් ගීත භාගත කිරීම, ඊපුවත්පත් වගේ ඒවා කියවනේ. ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. අනිශ්චිත ප්‍රතිඵල ගත්තට පස්සේ මේකේ තියෙනවා ඇබ්බැහි වීම. ඇඩික්ට් වෙනවා. ඊට පස්සේ සමාජ ජාල වලින් නොගැලපෙන මිතුරන් ඇසුරටපත් වෙනවා. නේද නොගැලපෙන මිතුරන් ඇසුරටපත් වෙලා යාලත් එක්ක වැඩ කටයුතු කරන්න ගිහිල්ලා අමාරු වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය විධිමත් ලෙස භාවිතා නොකිරීම පරිගණක වෛරස් ඇතුළත් වෙනවා. ඔව් ඇත්ත. සමහර අය පාවිච්චි කරන ගත්ත පස්සේ ඒවයි ලින්ක් ක්ලික් කරන්න මේ වගේ දේවල් වලට යනවා. එතකොට යාලට ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අන්තර්ජාලයේ නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතය ඇති වෙන්න පුළුවන්. ඔය ගොඩක් අයට එහෙම වෙලා තියෙනවා. ඒතර අපි කියන්නේ වැරදි જાතියේ කියන්නේ තියෙනවනේ අපි ගත්තොත් එක එක જાතියේ වීඩියෝ පට තියෙනවා විවිධ අපි කියන්නේ සවුන්ඩ් ක්ලිප්ස් තියෙනවා ඒ වගේ ඒවා පාවිච්චි කළා ඒවට ඇබ්බැහි වෙලා ඒ වගේ මානසික විකෘතතා ඇති මිනිස්සු බවට පත් වෙනවා සමහර වෙලාවට ඒක හොඳ දෙයක් නෙමෙයි ඇබ්බැහිම කොහොමද හොඳ නැහැ ඕන දෙයකට ඇබ්බැහිම හොඳ නැහැ සමහර වෙලාවට කියන හොඳ දෙයකට කමක් නැහැ කියලා එහෙම නැහැ ඇබ්බැහිම නම් ඇබ්බැහිම තමයි එතකොට ඒක අපි කියන්නේ අන්බැලන්ස් මිනිස්සෙක් බැලන්ස් වෙන්නේ නැහැ මිනිස්සු අන්බැලන්ස් වෙන්න වුණොත් ඒක හොඳ නැහැ රයිට් හරි එතකොට පෞද්ගලිකත්වයට හානි වෙන ලෙස පින්තූර හා වීඩියෝ පට විකෘති කිරීම මේ වෙනකොට AI ටෙක්නොලොජි එකත් එක්ක මේ කියන දේවල් වලට තියෙන ඉඩකඩ වැඩි වෙලා තියෙනවා ඉක්මන් වෙලා තියෙනවා ඒක නිසා තාමත් පරිස්සමින් අපේ ෆෝන් එකේ අපේ රූප භාවිතා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට ඒවා පාවිච්චි කරලා වෙන කෙනෙකුට වැරදි දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න කිසිසේත්ම කවුරු හරි මේ වගේ දෙයකට අහු වුණොත් මේ දැන හෝ නොදැන බය වෙන්න එපා. පළවෙනි කාරණය සමහර අය සුයිසයිඩ් කරගන්න අය ඉන්න මේ වෙන නිසා එහෙම කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක සැරෙන් අපිට ඒවා ඉවත් කිරීමේ පහසුකම තියෙනවා මේ වෙනකොට. අපිට පොලිස් එන්ට්‍රි එකක් පාවිච්චි කළා ඊට අමතරව පරිගණක අපරාධ අංශයක් තියෙනවා. ඒව පාවිච්චි කළා.
අපිට පුළුවන් හැකියාව තියෙනවා ඒවා ඉවත් කරගන්න සහ වැරදි කරපු අයට දඬුවම් දෙන්න. right. ඊළඟට බුද්ධිමය දේපල සොරා ගැනීම. මේකත් ඉතාමත් ජරා විදියේ වැඩක්. ඈ ඒ කියන්නේ මෙහෙමයි. මගේ නොවන කිසිම දෙයක් මගේ වගේ භාවිතා කිරීම සුදුසු නැහැ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ බුද්ධිමය දේපල වෙන කෙනෙක්ගෙන් නම් ගත්තේ. එයාට ගෞරවය දීලා තමයි භාවිතා කරන්න ඕනේ. ඒක ඔයාගෙන් භාවිතා කරනවා කියලා කියන්න ඕනේ. ඊට පස්සේ ඒ අත්අමතරව සමහරවිට ඒක භාවිතා කරලා අපි මුදල් උපයනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මේ කියන කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම මේ වගේ දේවල් නිසා ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන්. බුද්ධිමය දේපල කියලා කියන්නේ ඉතාමත් සියුම් විශේෂයක්. බුද්ධිමය දේපලක් වෙන්න තමන්ගෙම සමහර සංකල්පයක් වෙන්නත් පුළුවන්. නිෂ්පාදනයක් වෙන්නත් පුළුවන්. ඒතර මේවා ගැන අපි 11 ශ්‍රේණිය අවසාන පාඩමේදී කතා කරනවා. ඊට පස්සේ ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වීමෙන් ස්ථූලතාවය ඇති වෙන්න පුළුවන්. මහත් වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි වේදනා වගේ දේවල් වෙන්න පුළුවන්. ස්නායු ආබාධ ඇති වෙන්න පුළුවන්. විවිධ දේවල් වෙන්න පුළුවන්. හරියට භාවිතා කිරීම නිසා. එතනින් ගියාට පස්සේ හුදේකලා බව ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිතර අපි මිනිස්සු කියලා කියන්නේ නිතරම අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න කැමති අය. ඒකට මේ වගේ ඒවට ඇබ්බැහි වීම ඇතුලේ මිනිස්සු අතර සම්බන්ධතාවය නැති වෙනවා. මැෂින් එක්ක සම්බන්ධතාවය වැඩි වෙනවා. එතකොට ඒක පාවිච්චි කරලා ඒක නිසා වෙන දේ තමයි හුදේකලා බව ඇති වෙනවා. ඒකට ඕන තරම් උදාහරණ තියෙනවා. හුදේකලා බව ඇතිවීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. රයිට් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන පරිගණක පරිණාමය ගැන ඒකත් එක්ක ටියුට් එකට යමු අපි. ටියුට් එකේ තියෙන්නේ රයිට් පරම්පරා අණුව තියෙන එකක්. අර වගුවම තමයි. මම ඔයාලට පොඩි අදහසක් දෙන්නම්. මෙතන පරම්පරා හතරක් ගැන කතා කරනවා. මේ පරම්පරා හතර පහ කියන එක පොත්වල එක විදිහට නිර්වචනය වෙනවා. මේවට මේ අදිනවකවානු දාපේක ඇතුලේ වෙනස්කම් එක පොත්වල තියෙන්න පුළුවන්. හැබැයි අපි අපේ පොතට ફોකස් වෙන්න ඕන. කොහොම වුණත් අපිට අර දිනවකවානු හන අවස්ථා කරක් අඩුයි. අහලම නැති තරම්. ඒක නිසා මේක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා විතරක් දැනගත්තම ප්‍රමාණවත්. පළවෙනි પરම්පරාව ගත්තට පස්සේ මේ මුල් પરම්පරාවේ පාවිච්චි කරපු යන්ත්‍ර ඉතා විශාලයි. මම මේ කියන කතා ටිකත් එක්ක ලක්ෂණ භාවිත කරන මෘදුකාංග සහ තාක්ෂණය කියන කොලම්ස් ටික පුරව ගන්න පුළුවන්. ඊට අමතරව වාලේ අච්චුපතේ තියෙන මේ ටික එක පාවිච්චි කරලා ඒ වැඩේ කරන්න පුළුවන්. පළමු પરම්පරාව ගත්තට පස්සේ පාවිච්චි කර රික්ත කරන නැත්නම් අපි කියනවා වැකියුම් ටියුබ්ස් කියන જાතිය. ඒතර ඒ වගේ ඒවා සාමාන්‍යයෙන් 18000ක් 20000ක් වගේ භාවිතා කරා. එතකොට හිතා ගන්න පුළුවන් මැෂින් එක කොච්චර ලොකු වෙද්ද කියලා. ගියක් හෝල් එකක් විතර ලොකු මැෂින් එකක් ඇතුලේ මිනිස්සු වැඩ කරනවා, කූලින් සිස්ටම් හදනවා, ගොඩක් වැඩ කරන විදියක් තමයි තියෙන්නේ ඒ කාලේ. ඊට පස්සේ භාවිතා කරපු තාක්ෂණය එතනින් ගියාට පස්සේ ඒ කියන්නේ අපි කියන වැකියුම් ටියුබ්ස් පාවිච්චි කරේ. ඒකේ ලක්ෂණ ගත්තට පස්සේ ප්‍රමාණයෙන් ඉතා විශාලයි. අධික තාපයක් ජනනය කරනවා. වේගවත් බවින් ගොඩාක් අඩුයි. මේවා පරීක්ෂණ මට්ටමේ තිබිච්ච වාණිජ වශයෙන් විකුණන තිබුණේ නැහැ ඇත්තටම ගත්තොත්. ඊට පස්සේ දෙවෙනි પરම්පරාව ගත්තට පස්සේ දෙවෙනි પરම්පරාව තාමත් විශේෂයි. අර පළවෙනි પરම්පරාවේ භාවිතා කරේ මේ භාෂාව විදියට මෘදුකාංගත් එක්ක තියෙන භාෂාවනේ. භාෂාව විදියට පාවිච්චි කරේ යන්ත්‍ර භාෂාවක් සහ ඇසෙම්බලි භාෂාවක් කියන භාෂා වර්ග. ඒ දෙකම යන්ත්‍රය මත රඳා පැවතුණා. ඒ කියන්නේ මේ පළවෙනි પરම්පරාවේ පාවිච්චි කරපු ඇසෙම්බලි භාෂාවයි යන්ත්‍ර භාෂාවයි කියන දෙකම කම්පියුටර් පාවිච්චි කරලා කෝඩ් එකක් ලියලා ප්‍රෝග්‍රෑම් එකක් හැදුවොත් ඒ ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒ මැෂින් එකට විතරයි. ඊට වඩා වෙන එකකට දැන් මේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. දැන් එහෙම නැහැනේ. ඒ දවස්වල එහෙමයි. කම්පියුටර්ස් එහෙම තිබිච්ච නැති නිසා කමක් නැහැ. අපි කියන්නේ depend on the machine. මැෂින් එක මත රඳා පවතුණා. ඊට පස්සේ දෙවෙනි પરම්පරාව ගත්තට පස්සේ පුතේ දෙවෙනි પરම්පරාව වෙනකොට අපිට යන්න වෙනවා ට්‍රාන්සිස්ටර්ස් වලට. ට්‍රාන්සිස්ටර් කියන එක එනවත් එක්කම යන්ත්‍රයේ විශාල ප්‍රමාණයකින් කුඩා වෙනවා. ඒතර ඒ කුඩා වීමත් එක්ක ලොකු පිම්මක් ඇත්තටම කියනවා නම් අනික වැකියුම් ටියුබ්ස් එක රත් වෙච්ච කම්පියුටර් එක රත් වීම අඩු වෙනවා කූලින් සිස්ටම් වලින් ඒ වගේම විදුලි පරිභෝජනය අඩු වෙන්න ගන්නවා ප්‍රමාණය අඩු වෙන්න ගන්නවා ලක්ෂණ විදියට ඔය කියන දේවල් ටික වෙනවා ඒක මොන දෙයක් දෙවෙනි પરම්පරාවේ හඳුන්වලා දෙන පුතේ IC integrated circuit නැත්නම් අපි කියනවා
සංග්‍රහිත පරිපථ නැත්නම් අනුකල්පිත පරිපථ කියලා. ඒතර මේ සංග්‍රහිත පරිපථ නැත්නම් අනුකල්පිත පරිපථ ගත්තට පස්සේ ඔය තෙවෙනි පරම්පරාවෙන් පස්සේ හතරවෙනි පරම්පරාව වෙනකොට පස්වෙනි පරම්පරාව වෙනකොට නැති වෙන්නේ නැහැ. මේකේ දැන් තියෙන්නේ හතරයිනේ. හතර පහ වෙනකොට නැති වෙන්නේ නැහැ. ඒ නැති නොවි මේකේ දිනවක වානවල වැරද්දක් තියෙන සිවුනි පරම්පරාව වැරදි. එතකොට ඒක සම්පූර්ණයෙන්ම IC නැති වෙන්නේ නැහැ. IC තියෙනවා. දැන් තුන්වෙනි පරම්පරාවේනේ IC හඳුන්වලා දෙන්නේ. ඉන්ටග්‍රේටඩ් සර්කිට් කියන්නේ. සංග්‍රහිත පරිපථ කියන්නේ. ඒක ඇතුලේ ඔය කතා කරපු සියලු ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර්, ඩයෝඩ්ස් ඒ වගේ උපාංග ගොඩකින් වෙන තනි කාර්යයක් කිරීමේ හැකියාව තියෙන චූටි මොලයක් වගේ එක අතකට IC දැන්ටත් භාවිතා කරනවා. සමහර සෙල්ලම් මඩුවල ටීවී රේඩියෝස් වල ඕවයි පාවිච්චි කරනවා IC. සමහරලාට සවුන්ඩ් එක ඉවර වුණාට පස්සේ ඇහෙන්නේ නැති වුණාට පස්සේ කියනවා සවුන්ඩ් IC එක ගියල්ලා කියලා. ඒතර සවුන්ඩ් IC එක රීප්ලේස් කරාට පස්සේ ආයෙ වැඩ කරන මේක දාන්න එහෙම එකක් තියෙන්නේ. ඒතර මේ කොහොම වුණත් IC කියන එක එකසරේ නැති වෙලා ගියේ නෑ තාමත් පාවිච්චි කරනවා. එතකොට ඒක තුන්වෙනි පරම්පරාවේ ඉන්නේ ඉන්ට්‍රිගේටඩ් සර්කිට් කියලා කියන්නේ ඒකට. සංග්‍රහිත පරිපථ නැත්නම් අනුකල්පිත පරිපථ. එතකොට තුන්වෙනි පරම්පරාවේ IC හඳුන්වලා දුන්නත් එක්කම හතරවෙනි පරම්පරාවට එද්දී එයාලා IC වල උඩට එනවා. එතෙන්දී එනවා යාලා LSIC සහ VLSIC large scale integrated සහ very large scale integrated circuit ගත්තට එතෙන්ට එනවා. එතකොට පස්වෙනි පරම්පරාවේදී මෙතන නැහැ ULSIC තමයි එන්නේ ultra large scale integrated circuit කියන එක. ඒතර IC එකේ ප්‍රමාණය නෙමෙයි මෙතන එතනම ප්‍රබලත්වය තමයි වෙනස් වෙන්නේ. ප්‍රබල ULSIC නැත්නම් ultra large scale integrated circuit කියන එක යොදා ගන්නවා. එතකොට ඒක ගත්තට පස්සේ තුන්වෙනි පරම්පරාව ගත්තට පස්සේ ඉතාමත් වැදගත්. තුන්වෙනි පරම්පරාව තමයි මෘදුකාංගම වශයෙන් ලොකු වැඩක් වෙන්නේ. මෙහෙයුම් පද්ධති හඳුන්වනවා. නැත්නම් අපි නෝ ඔපරේටින් සිස්ටම් කියන එක හඳුන්වා දෙනවා. ඒ ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරලා පරිගණක වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. හැබැයි ඒවා තනිකරම කළු පාට ස්ක්‍රීන් එකේ සුදු පාට අකුරු ටයිප් කරන්න තිබිච්ච ලස්සන නොවන ෆෝන්ට්ස් පාවිච්චි කරන භාවිතා කිරීම සඳහා අපි කියන්නේ ට්‍රේනින් එකක් අවශ්‍ය, පුරුවක් අවශ්‍ය. CLI command line interface එකක් තිබිච්ච එකක්. ඒතර CLI එක පාවිච්චි කරලා command line interface එකක් පාවිච්චි කරලා තමයි වැඩ කරේ. ඒක එච්චර හොඳ නැහැ. අපි කියන්නේ ඒක මිත්‍රශීලී නෑ. පරිශීලකයන්ට මිත්‍රශීලී නෑ. user friendly නෑ. ඒතර ඒ කියන නිසා ඒක භාවිතා කරන්න යොමු වෙන්නේ ඊටමත් අපි කියන්නේ අඩු ප්‍රමාණයක් මේක. හැබැයි මෙහෙයුම් පද්ධති හඳුන්වලා දෙන්නේ තුන්වෙනි පරම්පරාවේ. ඒක ලොකු පිම්මක්. ඊට පස්සේ මේ තුන්වෙනි පරම්පරාවෙන් පස්සේ සිව්වෙනි පරම්පරාවට ගියාට පස්සේ හඳුන්වලා දෙනවා දෙවෙනි පරම්පරාවේ ඊට පස්සේ හඳුන්වලා දෙන මයික්‍රෝප්‍රොසෙසර් ශුද්ධ සකසනය. මොලේ විදිහට සකසන භාවිත කරන මයික්‍රෝප්‍රොසෙසර් එක ශුද්ධ සකසනය පස්වෙනි පරම්පරාවටත් එහෙමයි පුතේ. එතන සිව්වෙනි පස්වෙනි පරම්පරාව දෙකම මයික්‍රෝප්‍රොසෙසර් එක තමයි තියෙන්නේ. පස්වෙනි පරම්පරාවේ වෙනසක් තියෙනවා. මේ අපි ඉන්නේ පස්වෙනි පරම්පරාවේ. අපි කියන්නේ කෘත්‍රිම බුද්ධිය පාදක වෙච්ච පරිගණක බිහි වෙන්නේ මේ පරම්පරාව ඇතුලේ. හැබැයි සිව්වෙනි පරම්පරාවේ භාවිත කරන්නේ සාමාන්‍ය මයික්‍රෝප්‍රොසෙසර් එකක් ශුද්ධ සකසනයක් කියන එක. right. එතකොට සිව්වෙනි පරම්පරාව එහෙම වෙද්දී ඒකේ එනකොට වාණිජ්‍ය වශයෙන් පරිගණක ඉගෙනෙන්න ගන්නවා. ඔය කියන ලක්ෂණ දෙන අපි ආයේ වගුවට යමු. පස්වෙනි පරම්පරාවේ අර මම කිව්වාගේ ultra large scale integrated circuit හඳුන්වලා දෙනවා වගේම සිව්වෙනි පරම්පරාවේ අපි චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති හඳුන්වලා දෙනවා. චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති. GUI graphical user interface කියන ඒවා හඳුන්වලා දෙනවා සිව්වෙනි පරම්පරාවෙන්. ඊට පස්වෙනි පරම්පරාවටත් ඒක භාවිතා කරනවා. හතරවෙනි පරම්පරාවේ තමයි හඳුන්වලා දෙන්නේ. ඊට තුන්වෙනි පරම්පරාවේ නිගම මෙහෙයුම් පද්ධති තියෙනකොට හතරවෙනි පරම්පරාවේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති හඳුන්වලා දෙනවා. ඔක තමයි ඒක ඇතුලේ කතාව. මම එතෙන්ට වඩා චූටි දේවල් ටිකක් තව මතක් කරගන්නත් එක වගුවට යනවා. ඔයාලගේ පොතේ හැබැයි වගුව අනිත් පැත්තට තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් අනිත් පැත්ත ගස්සන්නම්. right. හරි මේ පරිගණක පරිමාණයේ පොඩි දේවල් ටිකක් මතක් කරගන්නවා ආයිත්. බ්ලේස් පැස්කල් කියන කෙනා තමයි ඉස්සෙල්ලාම ඇඩින් මැෂින් එක ආකලන යන්ත්‍රය හඳුන්වලා දෙන්නේ.
ඊට පස්සේ ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන කෙනා තමයි මේ පැස්කල්ගේ මේ එකතු කිරීම සහ අඩු කිරීම සඳහා භාවිතා කරපු මේ උපකරණය වැඩි දියුණු කළා. එයා හදනම ගුණ කිරීම සහ බෙදීමත් එකතු කරලා ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් කියන කෙනා 1674. ඊට පස්සේ ජෝසප් ජැග්වාර්ඩ් කියලා කියන්නේ පරිගණකය සම්බන්ධව පරීක්ෂණ කරපු කෙනෙක් නෙමෙයි. එයා රෙදිවීමේ යන්ත්‍රයක් සඳහා නිර්මාණය කරනවා සංකල්පයක් පංච් කාඩ් සිස්ටම් නැත්නම් අපි කියන සිදුරුපත් සංකල්පය කියලා. එතන මේ සිදුරුපත් සංකල්පය පාවිච්චි කරලා පසු කාලේ ඉනව චාල්ස් බෙබෙජ් කියන අපි සලකන්නේ පරිගණක පියා කියලා. එයා විසින් මොකද කරන්නේ? ඇනලිටිකල් එන්ජින් කියන උපකරණය නිෂ්පාදනය කරනවා. ඒක නිසා තමයි අර ජෝසප් ජැග්වාර්ඩ් කියන කෙනාගේ සිදුරුපත් සංකල්පය ඇතුළත් වෙන්නේ ඒකේ. එතකොට පරිගණකයේ පියා කියන්නේ හේතුවක් තියෙනවා. දැනට පරිගණකයේ තියෙන ප්‍රධාන දේවල් ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය, ආචරණය නැත්නම් ගබඩා කිරීමනේ. ওই කියන දේවල් ටික සියල්ල මෙයාගේ මේ ඇනලිටිකල් එන්ජින් එක ඇතුලේ තියෙනවා. ඒක නිසා තමයි අපි නූතන පරිගණකයත් එක්ක කතා කරද්දී පරිගණකයේ පියා කියන ගෞරව නාමය යට දෙන්නේ. කොහොම හරි මේකේ ආදානයටයි ප්‍රතිදානයටයි ගබඩා කිරීමටයි පාවිච්චි කරන්නේ පංච් කාඩ් සිදුරුපත් කියන එක. right. ඊට පස්සේ ඒකට නිර්මාණය කරන කෝඩ් එකක් නැත්නම් අපි කියන ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කරනවා. එයාගේ යාළුවෙක් වෙච්ච ඇඩා ඔගස්ටා ලව්ලේස්. මෙයා ගෑනු කෙනෙක්. ඒක නිසා අපි සැලකනවා පරිගණක ගත්තම පළවෙනි ක්‍රම ලේඛිකාව ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා අපි සැලකනවා යාව. ඔන්න ඕක තමයි අර ඒක මේක අපි මෙහෙම තියද්දී බලමු. දැන් පළවෙනි પરම්පරාව ගත්තට පස්සේ රෙක්ත ගණන පාවිච්චි කරලා තිනවා සිදුරුපත් තමයි පාවිච්චි කරලා තියෙන්නේ ඒකේ. පළවෙනි પરම්පරාවේ අවුලක් නැහැ. දෙවෙනි પરම්පරාව ගත්තට පස්සේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා තිනවා. පටි කියලා කියන්නේ මැග්නටික් ටේප් පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ ෆ්ලොපි ඩිස්ක් සහ ටේප් චුම්බක පටි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරාට පස්සේ දෙවෙනි પરම්පරාව ගැන high level languages පාවිච්චි කරන ගත්තා. ඉස්සෙල්ලා තිබුණේ යන්ත්‍රයේ මත රඳාපු තියෙන භාෂා. හැබැයි යාලා උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කරන්න දෙනවා. දෙවෙනි પરම්පරාවේදී. ඒකට assembly භාෂාවක් තියෙනවා දෙවෙනි પરම්පරාව ඇතුළේ. ඒ ලක්ෂණ ටිකෙන් පස්සේ තුන්වෙනි එකට යමු අපි. තුන්වෙනි પરම්පරාව ගත්තට පස්සේ මෘදුකාංග කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. තව එකක් අපිට මගහැරිච්ච එකක් තියෙනවා. තුන්වෙනි પરම්පරාව තමයි පරිගණකයට කීබෝඩ් එකේ මවුස් එකයි හඳුන්වලා දෙන්නේ. කීබෝඩ් එකේ මවුස් එකයි නිතර අහන ප්‍රශ්නයක්. කීබෝඩ් එකේ මවුස් එකයි හඳුන්වලා දෙන්නේ තුන්වෙනි પરම්පරාවේ. right. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය බිහිවීම කරන්නේ මේකේ මම කිව්ව එක. වැඩි දියුණු කරපු උසස් මට්ටමේ වැඩසටහන් පාවිච්චි කරනවා. කේතනය සඳහා උසස් මට්ටමේ පරිගණක භාෂා පාවිච්චි කරනවා. මේ වගේ දේවල් වෙන තුනේ. ඊට හතරවෙනි પરම්පරාව ගත්තට පස්සේ මේ પરම්පරාවේ පාවිච්චි කරනවා GUI graphical user interface එක නැත්නම් චිත්‍රක පරිශීලක අතුරු මොහොතක් සහිත මෙහෙයුම් පද්ධති. ඒව ගත්තට පස්සේ පාවිච්චි කරන්නේ LSIC සහ VLSIC කියන IC වල ඒ වගේම ශුභ්‍ර සකසනය කියන එක තමයි මොලේ විදිහට මේ પરම්පරාවේදී ගන්නෙ. ප්ලාම් টොප් වෙනවා අත්ල පරිගණක කියන එක. ගොඩාක් ලොකු hard disk ධාරිතාවයෙන් වැඩි ඒවා floppy disk තියෙනවා CD එනවා අපි පෞද්ගලිකව පරිගණක භාවිතා කරන්න එන්නේ වාණිජ වශයෙන් මේ પરම්පරාවේ පරිගණක ජාල වේගවත් පරිගණක ජාල මේ પરම්පරාවේ තවත් බිහි වෙනවා පස්වෙනි પરම්පරාවට ගත්තට පස්සේ කෘත්‍රිම බුද්ධිය පාදක වෙච්ච පරිගණක තමයි බිහි වෙන්නේ ඒ වගේම අන්තර්ජාලය සහ බහුමාධ්‍ය දුන්නේ කියන්නේ YouTube වගේ ඒවා ඊට පස්සේ ලස්සන කියන්නේ අපි කියන්නේ graphical user interface එකේ තව ලස්සන graphical user interface දකින්න මේකෙදි තියෙනවා ඊට පස්සේ character recognition කියන එක හඳුන්වලා දෙනවා character recognition කියලා කියන්නේ අකුරු හඳුනා ගැනීම පහසුකම් ඉතින් ඔය වගේ දේවල් අත් අකුරු කියවන්නේ ඒවා ඒ වගේ පහසුකම් තියෙනවා ඔයාලා බලන්න WhatsApp වල තියෙන පහසුකම් ඒ වගේ පහසුකම් එනවා ඊට පස්සේ ඔය කියන ටික තමයි පස්වෙනි પરම්පරාව වෙන්නේ. ඒ කියන්නේ අපි මේ දැන් ඉන්න પરම්පරාවේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපේ මේ වීඩියෝ එකේ අවසාන කොනට යන්නේ මේ දැන්. මම ඒකට අවශ්‍ය ගොඩාක් දේවල් පහසු කිව්වා.
9. කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පරිගණක නිසා ඇතිවිය හැකි තාක්ෂණික දියුණුව පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න. එතකොට තාක්ෂණික දියුණුවක් කියලා කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියන්න ඕනේ. කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ පරිගණකයේ විස්ත මිනිස්සෙ විසින් දීපු බුද්ධියක් ඒක පාවිච්චි කරලා පරිගණකයට හිතලා වැඩ කිරීමේ හැකියාව ලැබිලා තියෙන යම්කිසි මට්ටමක. එක එක මට්ටමින්. එතකොට ඒ එක භාවිතා කළා මේ වෙනකොට විවිධ නිර්මාණය කිරීම කරනවා. අපි කිව්වොත් ඡායාරූප සංස්කරණය ගත්තොත් වීඩියෝ සංස්කරණය ගත්තොත් එතනින් ගියාට පස්සේ විවිධ දේවල් නිර්මාණය ගත්තට පස්සේ කේතනය කිරීම නැත්නම් කෝඩ් කරනවා කියලා කියන එක ඊට පස්සේ විවිධ ඩිසයින්ස් ගත්තට පස්සේ ඒ වගේම විවිධ තොරතුරු සොයා ගැනීම ගත්තට පස්සේ ලොකු දියුණුවක් ලැබලා තිනවා කෘත්‍රිම බුද්ධියත් පාදක වෙච්ච පරිගණක විතරක් නෙමේ මෘදුකාංග වෙබ් අඩවි නිසා. ඒතර ඒවා පාවිච්චි කළා ඉගෙන ගන්න අයට ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම උගන්වන අයට වැඩිදුර දැනුම ගන්න පුළුවන්. ඒ වගේම එතනින් ගියාට පස්සේ නිර්මාණ ශිල්පීන්ට තමන්ගේ නිර්මාණ ලේසි කරගන්න පුළුවන්. දැන් ගොඩක් අය කියනවා අපි කියන්නේ AI නිසා ජොබ්ස් නැති වෙනවා කියලා. එහෙම එකක් නැහැ. ජොබ්ස් නැති වෙනවා තමයි. හැබැයි ඒ ඇතුලේ අපි කියන්නේ හොඳ හැකියාවක් තියෙන අයට මේක ලොකු බාධාවක් නෙමෙයි. යාළගේ වැඩ තව වැඩිපුර කරගැනීමේ හැකියාව ලැබීම විතරයි වෙන්නේ. AI පාවිච්චි කරලා යාලා ලොකු ලොකු වැඩවලට යනවා. එක වැඩක් දෙකක් කරපු අය 10ක් 15ක් එකට කරන්න අඩු ගානකට කරන්න හැකියාව ලැබිලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ යාලට හොඳ ආදායමක් තියෙනවා. ඒක නිසා මේ AI කියලා කියන එක බිල් එක නෙමෙයි. AI කියලා කියන කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ අපේ වැඩ පහසු කර ගැනීම සඳහා ආපු තාක්ෂණයක්. එතකොට කෘත්‍රිම බුද්ධිය පාදක පරිගණක නිර්මාණය කිරීම කරන්නේ මිනිස්සෙම තමයි. ඒ නිසා කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ මිනිස්සු විසින්ම නිර්මාණය කරපු මිනිස්සුන්ට ගොඩාක් වටිනාකමක් තියෙන දෙයක්. හැබැයි ඒක වැරදි විදිහට භාවිතා කරොත් විශාල හානි වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන අදහස තියෙන කෙටියෙන් විස්තර කිරීමක් තිබුණොත් ඔයාලට ලකුණු හම්බ වෙනවා. දෙවෙනි පාඩමට යන්න තියෙන්නේ අපි ඊළඟ වීඩියෝ එකෙන් දෙවෙනි පාඩමට යමු. බොහෝ විට මේක Zoom meeting එකක් වේවි. ඒ විතරක් නෙමේ දෙවෙනි පාඩම කියන්නේ ටිකක් ලොකු තියරි පැත්තට බර පාඩමක්. දෙවෙනි පාඩම ඇතුලේ කතා කරන මේකේ තියෙන ප්‍රශ්න ටික විතරක් නෙමේ අර මම පළවෙනි පාඩම ඇතුලේ කිව්වා වගේ සමහර වැඩි දේවල් අපි දෙවෙනි පාඩම ඇතුලේ සාකච්ඡා කරන මේකෙත් සම්පූර්ණ වශයෙන් සමහර තැන්වල කියන්නේ අපි කියන්නේ මේක ඇතුලේ සම්පූර්ණ වශයෙන්ම නැහැ පාඩම ඇතුලේ දේවල්. ඒක නිසා මේක ඇතුලේ කතා කරන දේවල් වලට අමතරව අපිට දේවල් කතා කරන්න සිද්ධ වෙනවා. ඒවත් එක්ක අපි හොඳ වැඩක් කරමු. මේ වගේ දැන් මම ඊළඟට පාවිච්චි කරනකොට ඔයාලට මේක උඩ ලියනවා. මේ ඉන්න තැනත් එක්ක ඒ වැඩේ කරගැනීමේ අවස්ථාවක් තියෙන්නේ. ලැබිච්ච පළවෙනි මොහොතේ මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලට ලබන එකේ ඉඳන් ටියුට් එක ඕන වෙනවා. දැන්ටත් ඕනේ ඇත්තටම. කමක් නැහැ මේක බලන්න ටියුට් එක අරගෙන මේක ෆිල් කරගන්න. ඊළඟ ටියුට් එකේ ඉඳන් අනිවාර්යයෙන්ම වැඩේ කරන ගමන් අපි ඒකන වැඩේ කරලා තියන්න. ඊට පස්සේ සාකච්ඡා කරනකොට ඔයාලට වැඩදී හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒක තමයි වෙන්න ඕන. මේක ඇතුලේ ප්‍රධාන සහ මූලිකම අරමුණ වෙන්නේ ලකුණු වැඩි කර ගැනීම. ඒ කියන්නේ මේක සාකච්ඡා වෙනවත් එක්කම ඔයාලට හොඳ ලකුණකට යෑමේ හැකියාව ලැබෙයි කියලා මම හිතනවා. අපි ටිකක් අර බරපතල පාඩම් ටිකක් බරට කරලා සරල පාඩම් සරලව කරලා මේ වැඩේ ඉක්මනට ඉවර කරගමු. එතකොට අපිට විභාගය ඇතුලේ හොඳ ලකුණකට යන්න පුළුවන් වෙයි. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු. ආයි Zoom meeting එකකින් හම්බෙමු. ඔයාලට ඒකේ තියෙන chance එක තමයි මේ වෙලාවෙම log වෙන්න අවශ්‍ය වෙන්නේ. සමහර අයට classes තියෙන්න පුළුවන්. log වුණත් හොඳයි. ලොග් වෙන්න බැරි වුණාට ගැටලුවක් නැහැ. සතියක් ඇතුළත ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. සතියෙන් පස්සේ මේක එක්ස්පයර් වෙනවා. ඒක නිසා මේක නෙමෙයි ඊළඟ වීඩියෝ එකකින් ඉඳන් ඒ වැඩේ වෙනවා. ඒක නිසා ඔයාලා ඒ විදියට සම්බන්ධ වෙන්න සතියක් ඇතුළත වීඩියෝ එක බලලා ඉවර කරන්න. මේ ටික වැඩේ කරන්න. මම මගේ ක්ලාසස් වෙන අයගේ පන්තියේදී මේ ටික බලනවා. ඒක නිසා එයාලට නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඊට අමතරව අනිත් අයත් අපි group එකකට add කරගන්නවා. ඔයාලගේ request එක මත ඒ කියන්නේ ඉල්ලීමත් එක්ක මම group එකට add කරගන්නවා. එතකොට මට එයාලගෙත් කරපු දේවල් ඉල්ලගෙන හැකියාව තියෙනවා. right. එහෙනම් සුබ කාලයක් වේවා. සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි මේ වැඩේ නතර කරනවා.